ඔව් ඇත්තටම අපි දැන් ගිය මාසේ මේ මාසේ පළවෙනිදා ඉඳන් මේ දළදා දැක්ම වෙනුවෙන් මහත් සේවයක් කරා. මම හිතන්නේ දිවා රාත්‍රී නොබලා අපේ සේවක කණ්ඩායම් මැදිහත් වීමෙන් මේ කට්ටි දී කිරීම ඒ වගේම පවිත්‍ර කිරීම කරනවා. ඒ වගේම අද දිනේ අපේ නාගරික කොමසාරිස්තුමිය මගින් අපිට දළදා වහන්සේව වන්දනා නමස්කාර කරන්න සහාය ලබා දුන්නා. මම හිතන්නේ මා ඇතුළු අපේ කණ්ඩායම් සියලු දෙනාම පුණ්‍යානුමෝදන් කරන මේ කාර්ය වෙනුවෙන් අපිට මේ වගේ පහසුකමක් ලබා දීම සම්බන්ධ. අපි මහනුවර මහනගර සභාවේ දැනට මාස කිහිපයක සිටම වැඩ ආරම්භ කරලා දිවා රාත්‍රී සේවය කරලා අති උත්තම දළදා වන්දනාව සඳහා එන බැතිමතුන්ට පහසුකම් සපයන්න වෙහෙස මහන්සිලා වැඩ කරා. ඒ ප්‍රතිඵලයක් විදිහට අතුගරු ජනාධිපතිතුමාත් රජයේත් මැදිහත් වීම යටතේ අපේ නාගරික කොමසාරිස්තුමියගේ ඉල්ලීම පරිදි අපිට විශේෂ අවස්ථාවක් ලබා දුන්නා දළදා හාමුදුරුවෝ වැඳගන්න. ඒ පිළිබඳව ඔබ සියලු දෙනාටම ජනාධිපතිතුමා රජයටත් අපගේ ස්තුතිය ප්‍රදානය කළ සිටිනවා. අපි නුවර මහනගර සභාවේ ගණාපද්‍රව්‍ය අංශයේ අපි මේ වෙනකොට 2025 4 මාසේ 18 වෙනි දිනයි සිට නගරයේ දළදා වහන්සේ වැඳ පුදා ගන්න බැතිමතුන්ගේ අපද්‍රව්‍ය එකතු කිරීමේ රැයක් නැහැ දවල්ක් නැහැ හැම අතින්ම සහයෝගය දෙමින් ඒ වගේම ඒ කරපු කැපකිරීමට අපිට රජයෙන් දළදා වහන්සේ වැඳ ගැනීමේ අවස්ථාව උදා කරලා දුන්නා. ඉතින් ඒකට ප්‍රධාන වශයෙන් අපේ නගර සභාවේ කොමසාරිස්තුමිය ඒ සඳහා උපරිම සහායක් අපිට ලබා දුන්නා. ඉතින් අපි ඒ වගේම රජයටත් ජනාධිපතිතුමාටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දුන්නේ. ඇත්තම පුරා මාසයක් පුරා අපි මේ රාජකාරිය ඉටු කරා. දළදා හාමුදුරුවන්ගේ දැක්ම සඳහා අපි නාගරික කොමසාරිස්තුමියගේ මැදිහත් වීම ඇතුළුව අපි මේ කාර්යය හොඳින් ඉටු කරා. ඉතින් ඒ කාර්යය අපි ඉටු කරගෙන යනදී අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අපේ නාගරික කොමසාරිස්තුමියගේ මැදිහත් වීම මත අපිට ඒ කාර්ය කිරීම වෙනුවෙන් අද දින අපිට වෙනමම දළදා හාමුදුරුවෝ දැක බලා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපි කර කාර්ය ඇත්තම මේ කරපු කාර්ය අපි මහත් ලොකු කාර්යයක්. ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපිට මේ දළදා හාමුදුරුවෝ බලා ගැනීම සඳහා අපිට වෙනමම අවස්ථාවක් ලබා දීම සම්බන්ධව.